යාළුවනේ මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ චන්ද්‍රමණ්ඩලයේ සතු වුණු පුංචි සාවී කියන එකේ තේරුම. ගොඩක් කට්ටිය මේකේ තේරුම දන්නවා ඇති. මේක මම කරන්නේ පළවෙනි මගේ වීඩියෝ එක. අඩුපාඩු නම් මනම් තියෙන්න පුළුවන්. චන්ද්‍රමණ්ඩලයේ සතු වුණු පුංචි සාවී මන්දන් කියා පන්න කියා හැංගිලාගේ පාන නිවුණු සීපාලුවේ ලයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවී. ගෙදර හිටපු චන්ද්‍රමණ්ඩලේ මේ කියන තමන්ගේ දුව ගැන. තාත්තයි දුවයි විතරයි මේ ගෙදර ඉන්නේ. ඉතින් දුව මන්ද කියපන් නොකියා හැංගිලාගේ. ඒ කියන්නේ තාත්තට නොකිය මේ පුංචි කෙල්ල ගෙදරින් පැනලා යනවා. කොල්ලෙක් එක්ක පැනලා ගියාට පස්සේ තාත්තා කියන ගේ පාළුවේ ලයින් කාමරේ කියන්නේ පොඩි කාමරයක් තියෙන හරි දුප්පත් මේ කට්ටිය. ඉතින් තාත්තට නොකිය තමයි මේ දුව ගෙදරින් පැනලා යන්නේ. ඉතින් මේ තාත්තට මේක හරි වේදනාවක් මේ හරි සංවේදී සිදුවීමක් ගැන තමයි මේ කියන්නේ. ඇයි තාත්තට කිව්වේ නැත්තේ කියලා තමයි අහන්නේ. ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදිය. ගෑනු ළමයි පියඹලා ඉස්සරහට ලාභ රත්තරන් කියන්නේ සාමාන්‍යයෙන් වටින්නේ නැති කට්ටිය. ඉස්සරහට ගෑනු ළමයි ඉස්සෙල්ලා පැනලා ගිය විදිහ තාත්තා දැකලා තිබ්බා. ඉතින් තාත්තා කියනවා උණ්ඩ සීල මේ මගතට පාර වරුදුනේ. අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුන්නේ. ඉස්සෙල්ලා කොච්චර ගෑනු ළමයි පියාඹලා ගියලා වෙන කොල්ලොත් එක්ක ගිහිල්ලා පියාඹලා ගියලා ඒක දවසක පාර වරුදුනා. ඉතින් දුවේ උඹට ඒ දේ වෙනවට කැමති නැහැ තාත්තා කියනවා අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. ඒ දේ දුවටත් වෙයි කියන බය තමයි තාත්තට තියෙන්නේ. මාළ බැලන් සුදියකටින් රෝස මල් බන්නේ මාළ ගිරව් දීදුරකඩ සින්දු කිව්වේ. තාත්තා කියනවා මාළ බැලන් සුදියකටින් කොල්ල කරකුණා කියන දේ වටි. ඉතින් මේ තාත්තට ඒ වෙලාව හිතුන්නේ නැහැ කියනවා. හීනෙවත් හිතුවේ නැල්ලු ඔබ කවදාවත් පැනලා යයි කියලා. ඉතින් තාත්තා කියනවා දුවට පාර මතක නම් තාමත් කී ළඟයි දුවේ කියලා. ඒ කියන්නේ තාත්තා කියනවා දුවට පාර ළඟයි. කවදා හරි දවසක ජීවිතේ වරදුනොත් ගෙදර එන්න මම බලා ගන්නම් කියලා. ඉතින් ඕක තමයි සින්දුවේ තේරුම. සින්දුවේ නම් ගොඩක් අඩුපාඩු ඇති වීඩියෝ එක දීග වුණා. ඒ වුණාට මම සින්දුවේ තේරුම උපරිම පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ස්තුතියි මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒක මට තේරුම් කරලා දෙන්න. මම වීඩියෝ එක හදාගන්න. ඔක්කොටම ස්තුතියි.